දැන් පින්නත් නේ එතකොට ඕගොල්ලෝ දැන් බලන්න මේ ටික හදාගන්නකෝ. දැන් පළවෙනි එක මොකද? ඇහින මට්ටම කොහොමද එන්නේ කියලා බුද්ධ ශාසනය ඇතුලේ විමසන්න. ඕගොල්ලන්ට ඕන විදිහට විමසන්නත් එපා, විද්‍යාව කියන විදිහට විමසන්නත් එපා. ඒගොල්ලෝ සංකීර්ණ කතාවක් කියලා අපිව ආතරමං කරලා තියෙන්නේ. ස්නායු පද්ධතියක් කියලා එකක් තියෙනවා. ඕක මෙහෙම වැඩ කරනවා, මේකට බලපානවා, මෙන්න මේක එහෙම කියලා ලොකු කතාවක් කියලා අපිව කුරුවල් කරලා තියෙන්නේ. බෞද්ධ ඥාන මාර්ගය ඇතුළේ විමසන්න. මම කියන්නේ ඒකත් එක්තරා ඥාන මාර්ගයක්. ඒ විද්‍යාව කියන්නේ, බටහිර විද්‍යාව කියන්නේ. ඉතින් ඒක අවශ්‍ය තැන පාවිච්චි කරන්න, සෝවාන් වෙන්න නම් ඒක පාවිච්චි කරන්න එපා. සෝවාන් වෙන්න මේක පාවිච්චි කරන්න. ඒතර ඇහෙන මට්ටමේ ඉන්නේ කොහමද? කන තියෙන්නත් ඕන, ශබ්ද තියෙන්නත් ඕන, සිත තියෙන්න. ඒ තුනම එකතු වෙන්න ඕන. සිතට අහගන්නත් බෑ, කනට අහගන්නත් බෑ, ශබ්ද අහගන්නත් බෑ. මේ තුනම එකම තැනකදී මුණ ගැහෙන්න ඕන. මුණ ගැහුණාම ඇහෙනවා. අන්න ඇහෙන මට්ටම. සිත නැත්තම් ඇහෙන්නේ නැහැ. ඒ අනුව සිත පවතින්නේ නැතුව තියනවා නම්, සිත මූලික ස්වභාවයෙන් පවතිනවා නම් ඇහෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඕම ඔතනම ටිකක් නිින්ද ගියොත් ඇහෙන්නේ නැහැ. ඕම පොඩ්ඩක් කොහොම S2 පියාගෙන පොඩ්ඩක් ඔළුව පාත් කරගත්තොත් ඇහෙන්නේ. අපි බණ ඇහුවා කියලා ගෙදර යන්න පුළුවන්. අහගත්ත එකක් නැහැ. ඇයි? කන තියෙනවා මේ පැත්තේ. කන නැද්ද මේ තියෙනවා. මේ මං කියන එකත් සද්දයක් වදිනවා. ඒ අනුව සිත නැහැ. එහෙනම් මේ ඇහෙනවා කියන මට්ටම එන්නේ. එහෙනම් මේ තුන එකතු වීමෙන් ඇහෙනවා මට්ටම එනවා. ඊට පස්සේ දෙවෙනි පෙළේදී එක තේරුම් ගන්න මෙහෙම ඇහෙන මට්ටම මගේ වසඟේ නැහැ. ඒකනේ මනාපේවයි යමනාපේවයි, මෛත්‍රී සාගතේවයි දේශ සාගතේවයි, සත්‍යයි අසත්‍යයි, සුදුසු කාලේ නුසුදුසු කාලේ, තැනයි නොතැන ඔක්කොම ඇහෙන්නේ ඒක මගේ වසඟේ නැහැ. ඒක තමයි දෙක. තුන ඇහෙන මට්ටම කොහොමද එන්නේ? හරි, ඇහෙන මට්ටම කොහොමද හැදිලා තියෙන්නේ? හැදිලා තියෙන්නේ පරණ කර්මයෙන්. ඒකයි බැනුම් අහන්න වෙලා තියෙන්නේ. පරණ කර්මයෙන් හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ බැනුම් අහද්දි කියන්නේ මං වගේ පව්කාරයෙක් නැත්තම් මෙහෙම අහන්න වෙයි. ඇයි? පරණ කර්මයෙන් සකස් වෙච්ච එක. ඇහෙන මට්ටම කොහොමද සකස් වෙලා තියෙන්නේ? පරණ කර්ම වලින්. පරණ හේතුඵල ධමයට අනුව පරණ කර්මයකින් තමයි ඇහෙන මට්ටම. ඒකයි මනාපේවත් ඇහෙන්නේ, අමනාපේවත් ඇහෙන්නේ. මනාපේව ඇහෙනකොට ආස්වාදයක් උපදිනව නේද? පරණ මනාප සංස්කාරයකින් තමයි ඒක හැදිලා තියෙන්නේ. ඊට ගමන් හොඳටම කොච්චර හොඳට වැඩ කළත් බැනුම් අහන්න වෙනවා. මේ හොඳටම වැඩ කරනවා. එතකොට ගමේ අම්මලා එහෙම කියනවා, අනේ මං වගේ පව්කාරියක්. මෙච්චර වැඩ කරලත් මේ කොහෙවත් කතා අහන්න වෙලානේ. ඒ කතා අහන්න වෙලා තියෙන පව්කාරකමට කියලා ඒක ඇතුලේ ඇත්තක් තියෙනවා. මොකද්ද? පෙර සංස්කාර විසින් මේ ඇහෙන මට්ටම සකස් වෙලා ඉවරයි. ඒක හැසිරෙන්නේ කොහොමද කියලා උඟාක් භාවනාමය ඥානයකින් තමයි අල්ලන්න පුළුවන්. හරි පුදුමයි පින්නත් මේක. එතකොට එහෙනම් මෙන්න මේ විදියට දැක්කොත් ඕගොල්ලෝ තුල මොකද්ද පහළ වෙන්නේ? ඔය විදියට ඕගොල්ලන්ට බලන්න පුළුවන් නම් පහළ වෙන්නේ මොකද්ද? කම්මස්ස කතා සම්මාදිට්ඨිය. අන්න සම්මාදිට්ඨිය උපදින තැන. ඇහෙන මට්ටම මොකද්ද කියලා දකින්නවා. ඇහෙන මට්ටම මට ඕන විදියට එන්නේ නැහැ කියලාත් දකින්නවා. ඒක පොඩි අනාත්ම සංඥාවක් මෝරන්න ගන්නවා. ඇහෙන මට්ටම වනාහි පෙර සංස්කාර විසින් ගොඩ නැගිච්ච තත්වයක් කියලා දකින්නවා. ඒ දකින්නකොට කම්මස්ස කතා සම්මාදිට්ඨිය උපදින. පුළුවන් නම් කම්මස්ස කතා සම්මාදිට්ඨිය හරි මේ වෙසක් එක වෙනුවෙන් උපදව ගන්නට. මොකද ලංකාවේ උපාසකම්මලා ඉන්නවා කම්මස්ස කතා සම්මාදිට්ඨියක් නැති අය. ඊට පස්සේ පින්වත්නි මේක දැන් මං කියන්නේ මේක හරි සියුම් ඥානයක් කියලා. දැන් මේ කියන කතාව සියුම් කතාවක්. ඒක හැමෝටම හරියන්නේ නැහැ කියලා මං කිව්ව එකනේ. ඒතකොට මේ සියුම් කතාව මං කියන්නේ දැන් කර්මී කොහොමද කොච්චර පරිමාවක්ද උපකාරාර්ථයෙන් අනුග්‍රහ මේවා අපිට තේරෙන්නේ නැහැ කියලා. නමුත් ඇහෙන මට්ටම නම් කර්මයෙන් හැදිලා කියලා පොදු අදහස දැන් අපිට තියෙනවා. ඒ පොදු අදහස ඇතුලේ පොදු අදහස ඇතුලේ මේක තේරුම් ගන්න ඕගොල්ලොන්ට ඔය කෙලෙස් සහගත විතර්කත් එක්ක හැසිරෙන්නේ නැති මට්ටමට හිත තුල සංසුන්කමක් ඕන. නැත්නම් මේක තේරෙන්නේ නැහැ. මේ වෙලාවේ වුණත් ඕගොල්ලෝ මේක පොඩ්ඩක් හරි තේරෙන්නේ ඕගොල්ලන්ගේ හිත විසිරෙන්නේ නැති නිසා. දැන් වුණත් හොඳට දැන් ඕගොල්ලෝ බලන්න ගෙදර ගැන කල්පනා කර කර ඔෆිස් එක ගැන කල්පනා කර කර හිටියොත් මේක තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ බණ ඉවරනා නම් සාදු කියලා අනේ හොඳ බණ ටික කියලා යයි. බොහොම හොඳයි බණ ටික නම් හොඳට තේරුණා කියලා යයි. නමුත් ඒක ඉතින් ඒ අවස්ථාවට යා ප්‍රතිචාර දක්වන විදියක්. නමුත් පින්වත්නි ඕගොල්ලෝ හොඳට සිහිනුවන උපදවාගෙන අහගෙන හිටියොත් තමයි මේක පොඩක් ඔළුවට යන්නේ. ඒතකොට මෙහෙමනම් මතක තියාගන්න මේක තමන් තුළම දකින්න. දැන් මම මේ බණ කියන එකට අනුවනේ ඕගොල්ලෝ තේරුම් ගන්නේ. තමන් තුළම මේක දකින්න නම් සිතුවිලි ගොඩාක් හැසිරෙන්නේ නැති මට්ටමට හිත තුළ සමාහිත බවක් වමනා කර. අන්න ඒකට අපි කියනවා ධාන සම්මාදිට්ඨිය කියලා. සමාහිත වෙන්න බලනවා. සිත පුහුණු ආස්වාස පාස්වාසෙද සිය පීඨවාගෙන සිතට විසිරෙන්න නොදී චිත්ත ඒකාග්‍රතාවය හදාගන්න බලනවා. ඒක සම්මාදිට්ඨිය දෙවෙනි පියවර. තුන්වෙනි පියවර තමයි සම්මාදිට්ඨිය තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර තමයි හොඳට චිත්ත ඒකාග්‍රතාවය හදාගෙන ඔබ මොකද්ද කරන්නේ?
හොඳට මේ ඇහෙන මට්ටම අනිත්‍ය වෙවි යන ආකාරය දකින්න. ඇහෙන මට්ටම සිත එකඟ කරගෙනයි බලන්නේ. ආන්නේකතොර භාවනාව කියලා ආය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඇහෙන මට්ටම අනිත්‍ය වෙවි යන විදිහ. ඇහෙන මට්ටම කර්මයෙන් ඉන්නේ කියලාත් දන්නවා. ඇහෙන මට්ටම මගේ වසඟී නෑ කියලාත් දන්නවා. දැන් මේ පෙර ධර්ම මේ දේශනාවෙම කියපු කතාවට අනුව ඇහෙන මට්ටම කනයි ශබ්දයයි යනු සිතයි තුනම එකතු වුණාමයි ඇහෙන්නේ කියලාත් දන්නවා. ඇහෙන මට්ටම අනිත්‍ය වෙවි යන ආකාරය දකින්න. කොහොමද අනිත්‍ය වෙන්නේ? පෙර නොතිබී තමයි හටගන්නේ. දැන් මේ වචනේ කලින් තිබ්බේ නෑ. පෙර නොතිබීම හට ගන්නවා. ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. ආයේ නෑ මේ වචනේ කොහෙවත්. බණ කිය අහන්න පටන් ගන්නකොට ඇහිච්ච වචන නෑ මේ කොහෙවත්. මේ බිල්ඩින් එකේ කොහෙවත් රැඳිලා නෑ. ඉතිරි නැතුවම නිරුද්ධ වෙලා ගිහින්. මොකක් නිසාද මේ ඇහෙන මට්ටම ආවේ? අර කනයි ශබ්දයයි ඒ අනු සිතයි තුන එකතු වීම. ඒකට අපි ධර්මයේ වචනයක් කියනවා. මොකද්ද කියන්නේ? ස්පර්ශය කියලා. ඒකට කියන්නේ ධර්මයේ ස්පර්ශය. ඒකට කියනවා තින්නම් සංගති පස්සෝ. කාරණා තුනක සංයෝගය ස්පර්ශයයි කියලා. කාරණා තුනක ස්පර්ශය ධර්ම ස්පර්ශ කියන්නේ ඔන්න ඕකට. ඇහෙන මට්ටම එනවා කාරණා තුනක එකතු වෙයි. පේන මට්ටම එනවා කාරණා තුනක එකතු වෙයි. ඇසයි රූපයයි චක්කු විඥානයයි. රහ දැනෙන මට්ටම එනවා කාරණා තුනක එකතු වෙයි. දිවයි විඥානය, දිවයි රසයයි ජීවහා විඥානයයි. කාරණා තුනක එකතුවට තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒතර ස්පර්ශය නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ටික එන්නේ. මනාප අමනාපකම් ඔක්කොම එන්නේ ස්පර්ශය නිසා. ඒතර දැන් මේ ස්පර්ශය නිසා ඇහෙනවනේ. ස්පර්ශය නිරුද්ධ වෙනකොට ආය ඇහෙන එක නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට මොකද ස්පර්ශය එක දිගට පවතින්නේ නැහැ. මොකද ආයතන 6 පැත්තෙන්ම සිත පහළ වෙන්න ඕන. ඒතර කොච්චර වේගයෙන් මේක බිඳි බිඳි යන්න ඕනද? දැන් ඒතර ඇහෙනවා කියන එක ඇතුලේ මොකද්ද අපිට පින්වත්නි දකින්න ඕන? අනිත්‍යතාවය දකින්න. ඇහෙනවා කියන එක අනිත්‍යයි කියන්නේ මොකද්ද? නිකන් කන් ඇහෙන එක අඩු වුණා කියන එකද? දැන් ලංකාව මිනිස්සු එහෙම නෙමෙයිද කියන්නේ? ටික කාලයක් යනකොට ඇහෙන එක අඩු වෙනවා. එතකොට ඒගොල්ලෝ මොකද කියන්නේ? අනේ ඉතින් මේ අනිත්‍යනේ හාඳුරනේ ඒකනේ දැන් කලින් හොඳට අපිටත් ඇහුණා ඔබ වහන්සේලාට වගේ කියලා කියනවා. ඒක අනිත්‍ය නෙමෙයි. ඒක අනිත්‍ය තමයි. නමුත් ඒ වගේ එකක් කියන්න බුදුරජාණන්සේ නමක් පහළ වෙන්න ඕනේ නැහැ. තරුණ කාලේ ඇහුණා දැන් හාඳුරනේ ඇහෙන්නේ නැහැ. ටික කන් දීලා අහන්න ඕන. මේක නේද අනිත්‍ය? ඒක අනිත්‍යයි කියලා කියන්න භාග්‍යතුන් වහන්සේ නමක් මේ මිහිමත අවශ්‍ය නැහැ. ඒක මිනිස්සෙකුට තේරෙනවා කලින් ඇහුණා දැන් ඇහෙන්නේ නැහැ කියලා. අනේ මේකනේ අනිත්‍ය කියලා ඔකට කියන්න එපා. අනිත්‍ය කියන්නේ මොකද්ද? ඇහෙන ස්පර්ශයෙන් හටගත් එක ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා හොයන්නම නැති වෙන විදිය. පෙර නොතිබී හටගෙන මේ වචන කලින් මේ තිබ්බේ නැහැ. මගේ ඇතුලේ තිබ්බෙත් නැහැ මේ වචන. මේ වචනේ නිසා ඕගොල්ලන්ගේ කන තියෙන නිසා ඒ අනුව සිතත් පහළ වෙන නිසා ඇහෙනවා. මං වචනේ නතර කරපු ගමන් ඕගොල්ලන්ගේ කනත් නිරුද්ධ වෙනවා සිතත් තියෙනවා ඒ අනුව නිරුද්ධ වෙලා යනවා ඇහෙන එක නවතිනවා. එතකොට ඇහිච්ච එක කෝ? ඇහුනේම කොහෙද තියෙන්නේ? පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙලා යනවා. එතකොට නිරුද්ධ වුණේ මොකක් නිසාද? ස්පර්ශය නිරුද්ධ වීමෙන්. ස්පර්ශය නිරුද්ධ වීමෙන් බෙරයක් ගහනකොට බෙරේ ඇස මත අත වදිනකොට ශබ්දේ ජනිත වෙනව නේද? ඒ ශබ්දේ බෙරේට අයිතිද? ශබ්දේ බෙරේට අයිතිත් නෑ. අතට අයිතිද? අතට අයිතිත් නෑ. එහෙනම් එක්ක බෙරේ ඇතුලේ අර බෙරේ කඳ ඇතුලේවත් ඉඳලා ආවද එළියට ශබ්දේ? එහෙම ආවේ නෑ. එහෙනම් එක්ක මේ අත වදිනකොට මේ ස්වභාව ධර්මයේ කොහේ හරි තිබිලවත් ඇදිලා ආවද? නෑ. එහෙනම් මේ ශබ්දේ ඇති වෙන්නේ කොහොමද? බෙරේ හැම මත ඇස මත අත ස්පර්ශ වීමෙන් ශබ්දේ ජනිත වෙනවා. ස්පර්ශයෙන් ජනිත වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොටම දැන් බෙරේ වැදිච්ච හඬ අල්ලන්න පුළුවන්ද කොහේ හරි? බෙරෙන් හඬක් ජනිත වෙච්ච හඬ කොහේ හරි අල්ලන්න පුළුවන්ද ආය? ආන් අර ඉස්සලා බෙරේ ගහපු සද්දය ආන් අතන තවම කියලා හොයන්න පුළුවන්ද? බෑ. ඒ වුණාට ගිය මාසේ බැනපුවත් අද මතක තියාගෙන ඉන්න ඕනේ. ගිය මාසේ බැනපු මිනිහා අද හම්බුනාම මූණ බලන්න නැතු යන්න පුළුවන්කමක් අපිට තියෙනවනේ. ගිය මාසේ බැනපු එක පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ අහන්න ප්‍රඥාව. එහෙන් බලනකොට හැමදාම අලුත්. ඊයේ බැන්නාම අදත් පුළුවන් හොඳට hina වෙන්න. ප්‍රශ්න නෑනේ. මේක තමයි යථාභූත ඥානය කියන්නේ. පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී ගිය බවට තමා තුළ ඥානය තාවුරු වෙලා බෑන්නත් එකයි වර්ණනා කළත් එකයි. එතකොට යාර ඇඳගන්නේ. අපි කිව්වේ යාම ඇඳගන්නවා කියලා. එයා වන්දන්න ලේසි නෑ. එයාට යථාභූත ඥානයක් තියෙනවනේ. පෘථග්ජන මට්ටමින් එයා උඩට ඉස්සිලානේ. එසවිලා. අන්න ඒකට තමයි කියන්නේ පින්වත්නි විදර්ශනා සම්මාදිට්ඨිය කියලා. අරානි පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වී යන ආකාරය දකින්න. ඒක මේ ස්වභාව ධර්මයේ රිද්ම. ඒකනේ බෙරේ කතාවටත් ඕක කියන්න පුළුවන්. බෙරේ කතාවටත් ඕක ගලපලා කියන්න පුළුවන් ඒකනේ. එහෙනම් මේ ස්වභාව ධර්මයේම කතාව තමයි ඇතුලේ කතාව. ඒකට කියන්නේ විදර්ශනා සම්මා. ඔය විදිහට බලනකොට ශබ්දය දුකක් විදිහට දැක්කොත්
ඇහෙන මට්ටමම දුක. ඇහෙන නිසා සිතුවිලි ගලනවා. ඒවට අනුව විතර්ක හට ගන්නවා, විචාර හට ගන්නවා, සංචේතනා හට ගන්නවා, රූප ශබ්ද තණ්හාව හට ගන්නවා. මොකක්ද මේ ඇහෙන මට්ටම ඇතුළේනේ ඔක්කොම ඇහුන් නැත්තම් මොකුත් නැහෙනි කියලා ඇහෙන මට්ටමම දුකක් විදියට බැලුවොත්. ඇහෙන මට්ටමින්ට හේතුව පෙර අවිද්‍යා තණ්හා උපාදාන සාගතව ගොඩනැගිච්ච කර්මී කියලා දුක්ඛ සමුදය දැක්කොත් මේ වෙලාවේ කර්ම රැස් කරගත්තේ නැත්නම් ආයේ මේ ඇහෙන මට්ටමට කන සකස් වෙන්නේ නැතුව කන නිරුද්ධ වී යන ආකාරයක් දැක්කොත් ඒකට ප්‍රතිපත්ති ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා චතුරාර්ය සත්‍යයෙන් දැක්කොත් ඒකට තමයි කියන්නේ මාර්ග සම්මා දිට්ඨිය කියලා. ඔය ටික කළොත් එහෙම යා නොබෝ කාලෙකින් ඵලයටපත් වෙනවා. නොබෝ කාලයකින් එයා ඵලයටපත් වෙනවා, ඵල සම්මාදිට්ඨිය සාක්ෂාත් කරනවා. එතකොට එයාට බලන්නත් පුළුවන් හැරිලා කලින් කොහොමද දැන් කොහොමද කියලා. එහෙම විමර්ශනය කරලා බලන මට්ටමට ඇති වෙන සම්මාදිට්ඨියට කියනවා ප්‍රතිවේක්ෂණ සම්මාදිට්ඨිය. වෙන එකක්වත් එපා. කන ඇසුරු කරගෙන ඔය කියන කතාවට අනුව විමසන්න, වඩන්න, වුහුණු කරන්න, භාවිතා කරන්න. ඕතාපන්න වෙනවා කියන එක සංකීර්ණ කතාවක් විදියට ගන්නේ නැතුව මේ බඳු ආකාරයට විමර්ශනය කරලා ගත්තොත් එයා නොබෝ කාලෙකින් නිවී යනවා.